මම දැන් ආවා හෝප් නැචරල්. හොඳට බැහැලා පීනලා නාන්න. පාර ටිකක් දුෂ්කරයි. හෝප් නැචරල් පූල්. හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? මම අදත් අලුත් vlog එකක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. දැන් මම ඉන්නේ නම් දෙල්තොට. මම දෙල්තොටේ ඉඳන් යනවා හෝප් නැචරල් පූල් බලන්න. ඉතින් මම දැන් මග නැවතිලා ඉන්නේ. තව කිලෝමීටර් මං හිතන්නේ 5ක් විතර යන්න ඕනේ. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද හෝප් නැචරල් පූල් සුන්දරත්වය කියලා. හරියට හොඳටම නාය ගිහිල්ලා තියෙන්නේ. හරි අමාරුයි යන්න. ඔබට පේනවා ඇති. ඔතේ පරිස්සමෙන් යන්න ඕනේ තන. බලන්න විශාල ගහක් අරට ඇවිල්ලා පස්සෙත් එක්ක අල්ලලා තියෙන්නේ. මේ මෙතන තවත් වතුර යනවා. ඔයාලට පේනවද? තාම වතුර අල්ලලා යනවා. විශාල ප්‍රමාණයක කොටසක් පල්ලෙහාට ණය ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ මේ උල්පත් වතුර වෙන්න ඇති. ඔයාලට පේනවා ඇති මේ තාම මෙච්චර අවුවක් තිබිලා තාමත් මේ වතුර පල්ලෙහාට ගලනවා. ඉතින් මේ ගමනේ යනකොට ඔන්න තවත් ලස්සනම view point එකක් හම්බුණා. බලන්නකො හරිම ලස්සනයි. මෙතන ආපුවම ඇඟටත් වෙනම සීතලක් දැනෙනවා. ඒ කියන්නේ තනිකරම ගස් වලින් වට වෙලා තියෙන්නේ. ඇඟට වෙනම සීතලක් දැනෙනවා මේ මෙතන මෙහෙම ඉන්නකොට. අපි තව ගමන පටන් ගත්ත විතර තව අපි තැනට ගියෙත් නැහැ. ඉතින් දැන්ම ඇඟට සීතල ඇවිල්ලා ඉවරයි. මොකද අපි කන්දක් මුදුනේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති. බලන්නකො ලස්සන තියෙන. ඉතින් ඔයාලා හෝප් නැචරල් පූල් බලන්න යන්නේ මෙන්න මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. කිලෝමීටර් 7ක් තව උඩට යන්න ඕනේ. ඉතින් ඔයාලට කියන තව දෙයක් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශ හරිම දුෂ්කර ප්‍රදේශ. යන්න බස් එකක් නැහැ. ඒකට ගොඩක් මිනිස්සු යන්නේ පයින්. ඒකට මේ කට්ටියගේ ජීවන උපාය වෙලා තියෙන්නේ තේ. ගොඩක්ම ඉතින් තේ වලින් තේ දළු නෙල්ල තමයි මේ කට්ටිය ගොඩක්ම මේ ප්‍රදේශ මිනිස්සු ජීවත් වෙන්නේ. ගොඩක්ම තියෙන්නේ තේ වතුයි, ටී ෆැක්ටරි තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර බැලු හැම තැනම තියෙන්නේ තේ. මේ කට්ටියගේ ගමනාගමනය මේ කට්ටිය පහසු කරගන්නේ එක්ක ලොරි වල යනවා. නැත්තම් මේ ට්‍රැක්ටර් තියෙන්නේ. අන්නේ ට්‍රැක්ටර් වල තමයි යාළුවාගේ මේ මගේ ප්‍රවාහන කටයුතු කරගන්නේ. මොකද මෙහෙට බස් එහෙම නැහැ. එක්කෝ යාලා ට්‍රීවිල් එකක් එන්න ඕනි. නැත්තම් එහෙම ගොඩක්ම ලොරි වල ට්‍රැක්ටර් වල තමයි මේ මිනිස්සු එහෙට මෙහෙට යන්නේ නැත්තම් පයින්. ඉතින් මට ඔයාලට පෙන්වන්න කියලා හිතුණා මේ උඩට යන පාරේ කහ පාට, දම් පාට, තැඹිලි පාට ලස්සන ගස්. ඔයාලට පේනවා ඇති මේ බලන්න. හරිම ලස්සනයි මෙතන. එක එක පාටින් මේ ගස්වල කොළ තියෙන්නේ. ආම සබහාදාමේ ලස්සන. කහ පාට තියෙනවා, තැඹිලි පාට තියෙනවා, දම් පාටට හුරු තියෙනවා. හරිම ලස්සනයි.
ඉතින් යාළුවනේ ඔන්න මම දැන් ආවා හෝප් නැචරල් පූල් එක ගාවට මාරම කට්ටක් කාලා මෙතෙන් ආවේ පාර හොයාගන්න බැරි වුණා කොහොම හරි ආවා ගමේ මිනිස්සෙක් කිව්වා මෙහෙමයි මේ ඇයි මේ වෙලාවට ආවේ තනියම යන්න එපා කියලා. ඉතින් මොකද දැන් මේ අවුව පායන වෙලාවටත් මේ හරියම කරුවලයි. මොකද ගස්නේ තනිකරම තියෙන්නේ. ඉතින් හරිම ලස්සන තැනක් ඔයාලට පේනවා ඇති. තනිකරම තියෙන්නේ ගස් වලින් වට වෙලා තමයි මේ වතුර පාර එන්නේ. නිකන් වහියන්තරකුත් තියෙනවා. අපි ඉතින් ආපු හින්දා ඇතුළටම ගිහිල්ලා බලලා එමු කොහොමද මේකේ ලස්සන කියලා බලලා. ඔන්න ඉතින් ඉතින් ඇතුළට යනවා. ඇත්තටම අනිතරම එවරන්නකෝ. අවුවක්වත් වැටෙන්න විදියක් නැහැ. ඒ තරම්ම ගස් තියෙන්නේ. හරිම ලස්සන තැනක්. වව්. බලන්නකෝ. මේක ඇතුළේ ඉද්දි මාර සීතලක් තියෙන ඇතුළට. හිතන්නකෝ වතුර වල කොහොම සීතලක් ඇද්ද කියලා. හරිම ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දී පාලමකින් තමයි යන්න තියෙන්නේ. බලන්න තියෙන සුන්දරත්වය. හරිම ලස්සනයි. ඉතින් මම දැන් හෝප් නැචරල් පූල් එක ඇතුළට ආවා. ඉතින් මේ වගේ ලස්සන තැනක් බලා ගන්න පුළුවන් ඉන්නේ බොහොම කලාතුරකින්. මොකද මේක තියෙන්නේ කැලේ ඇතුලේ. කැලේ ඇතුළට වෙන්නේ. ඇත්තටම ස්වභාවිකවම ලස්සන වෙච්ච තැනක් මෙතන. මේ හරිම ලස්සනයි. මෙතන ඇවිල්ලා කට්ටිය යාගෙන කාලා මෙන්න මෙතන වගේ මේ වගේ හත් තියෙනවා. මේ හත්වල ඉඳලා කාලා බීලා විනෝද වෙලා යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පල්ලෙහාම තියෙන නාන්න තියෙන පූල් එක. රම වතුර හිතනවා ගොඩක් සීතල ඇති කියලා. අම්බෝ අයිස් වගේ. බලන්න ඔයාලා වතුර මේ බලන්න පිරිසුදුකම වතුර වල තියෙන. මාරම ලස්සනක් තියෙන්නේ. වගේ තැනකට ඉතින් ඇවිල්ලා විනෝද වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි නෝන්දෝර කමන්නේ පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් දාන්න නැතුව. ඉතින් ඔයාලට පේනවා ඇති කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තිබ්බහම මේ බලන්න. කට්ටිය ඇවිල්ලා පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් මෙන්න මේ ලස්සන ස්වභාවික තැන දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. මොකද ඒවා ස්වභාවයෙන්ම අදුන ලස්සන තැන්නේ. ඉතින් ඒවා විනාශ කරන්න එපා. මොකද තවත් මිනිස්සෙකුට මෙතන බලන් දෙන්න ඕනි. ඒක නිසා.
මෙතන බලන්න පේන ඇති මේ පොලිතීන් ප්ලාස්ටික් හැමතැනම දාලා තියෙනවා. ඉතින් මම ආවේ ටිකක් හවස් වෙලා. ඉතින් ඔයාලා එනවනම් උදෙන්ම එන්න. මොකද දන්නවද? උදෙන්ම එන තරමට ලේසි. තනිකරම කැලයක් නෙමේක. හවස 3-4 වෙද්දි මේක කළුවර වෙනවා. ඒකින පුළුවන් තරම් උදේ ඇවිල්ලා නාලා විනෝදලා යන්න. එන්නක තවත් හට් එකක් තියෙනවා මෙතන. යන්න බෑ හැමතැනම මකුළුද. මෙන්න මේ හට් එක වලට ඇවිල්ලා මහන්සි නිවාගෙන ඉඳගෙන ඉඳලා යන්න පුළුවන්. මේ තියෙන දෙවෙනි තැන. එතනත් වලට නාන්න පුළුවන්. එමු අපි තව ඉස්සරහට යන්න. අර ලස්සන. යන්න පුළුවන්ද කියලා බලමු. වල් ඉස්සනවා. හරි ඉස්සලයි. ඔන්න අපි උඩටම ආවා. මේ තියෙන්නේ මෙතන අන්තිම තැන. බලන්නකො ලස්සන. අම්මෝ ඉතින් මම දැන් ඉන්නේ මේ හෝප් නැචරල් පූල් එකේ අන්තිම තැන. ඒ කියන්නේ මම උඩටම ආවා. ඉතින් මෙතන තමයි අවසානයේ. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මේ වෙලාවට නානවා කියන්නේ ඇත්තටම වතුර මාරම සීතලක්. අවස්සලා නානවා කියන්නේ මාරම සීතලක්. ඉතින් මේ ගමේ මිනිස්සුෙකුත් කිව්වේ මෙහෙමයි හවස්සලා යන්න එපා. මොකද වතුර ගොඩක් සීතලයි නාන්න බෑ. ඒ වගේම තමයි කරුණුල වෙනවා. ඒකින්ද උදෙන් වෙන්න අනිත් එක තමයි තනියම එනවට වඩා තවත් කට්ටියක් එක්ක ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් තැනක් මේක. ඒක නිසා තවත් කට්ටියක් එක්ක එන එක කෝකටත් හොඳයි. මොකද තනියෙන් එනවට වඩා ඉතින් මේ කොටස නම් කැඩිලා තියෙන්නේ. මේ අහ පැත්තට දාලා තියෙන පාලම මෙතින්ම කඩාගෙන ගිහලා මොකද මම හිතන්නේ වතුර පාරක්වත් වෙන්නේ නැති. ඒකෙන් කඩාගෙන යන්නේ මෙතන තියෙන එකත් කැඩිලා තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි මෙතන ආපුවාම ෆෝන් සිග්නල් එහෙම කිසිම දෙයක් මෙතන නැහැ. මොකද මේක ඇතුළට කැලේ ඇතුළට එන්න තියෙන කිසිම
ෆෝන් සිග්නල් එකක්වත් මෙතන නැහැ. ඉතින් ඒක නිසා මෙතන නම නිදහසේ ඉන්න තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් මම කියන්න ඕනේ මෙතන හෝප් නැචරල් පූල් එක ළඟට බයික් ත්‍රී වීල් වෑන් වගේ වාහන වලට එන්න පුළුවන්. ඉතින් ටිකක් පාර දුෂ්කරයි. පාර ටිකක් දුෂ්කරයි. ඉතින් පාර දුෂ්කර වුණාට පොඩක් හිමීට එන්න පුළුවන්. බයික් නම් ගොඩක්ම ලේසි ළඟට එන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන කෑම බීම ගන්නවා නම් ඉතින් මේ හරිය මේ කඩවල් එහෙම නැහැ. ඔයාලා කෑම එක්ක අරන් එන්න ඕනි. නැත්තම් මෙහි ඇවිල්ලා උයාගෙන කන්න ඕනි. ඉතින් මෙතන ගොඩක්ම ඇවිල්ලා විනෝද වෙලා යන්න පුළුවන් තැනක් තමයි හෝප් නැචරල් පූල් කියන්නේ. ඇත්තටම තනිකරම ගස් වලින් වට වෙලා සීතලයි වතුර. ඉතින් මෙතනට ඇවිල්ලා මේ අත්දැකීම විඳින්න. ඉතින් ඔයාලට වැස්සොත් එහෙම බැරි වෙලාවත් වැස්සොත් එහෙම මේ වගේ හට් ගහලා තියෙනවා තැන් දෙකක. ඉතින් ඔයාලට ඕනනම් මෙතන ඇවිල්ලා කැම්පින් කරන්නත් පුළුවන්. ඇත්තටම මම දාපු ලස්සනම තැනක්. නිකන් වීදුරුව වගේ වතුර. ඒ තරම් මේකේ වතුර පැහැදිලි. හිතන්න මෙතන සීතල කොහොම ඇද්ද කියලා. මෙතන නම් හරිම මේ හොඳට බහැලා පීනලා නාන්න පුළුවන් තරක් තමයි මෙතන. සාමාන්‍යයෙන් අඩි 4ක් විතර යටයි මෙතන. ඉතින් මේ පිරිසිදු වතුර එන්නේ පිදුරු තලාගර රක්ෂිතයේ. ඉතින් පිදුරු තලාගර රක්ෂිතයෙන් තමයි මේ වතුර එන්නේ. ඉතින් හරිම පිරිසිදු වතුර. එතන ඇවිල්ලා බොන්න වුණත් පුළුවන් මේ වතුර. ඉතින් මේ වගේ සුන්දරත්වයක් තමයි හෝප් නැචරල් පූල් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට කියන්න දෙන්නේ පුළුවන් තරම් උදෙන්ම එන්න. උදෙන්ම ඇවිල්ලා මෙතන ඇවිල්ලා නාලා විනෝද වෙලා යන්න පරිසරයට හානි නොකර. ඉතින් මම මේ ලොග් එකෙන් සමු ගන්න හැන තවත් අලුත් ලොග් එකකින් හම්බ වෙනකම් ජය වේවා. මම ලකියා ලොග්.